හලෝ ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්නව නේද? අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ තිට්ටෝ ආපදාවට ලක් වෙච්ච අපිට රජයෙන් ලබා දීපු සහන මොනවද කියන එක. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. හරි මම එකටම කියන්නම්කෝ තිට්ටෝ වලින් අපේ ගෙදරට උනේ මොකන්ද කියලා. අපේ ගෙදර හැමතැනම මෙන්න මේ විදිහට ඉරිතලලා නාය එහෙම ගියා අපේ තේවත්තේ පැත්තක්ම. මොකද අපේ ගෙට උඩහින් කුඹරකුත් තියෙනවා. ඒ වගේම ගෙට එහා පැත්තකින් චූටි දොලකුත් යනවා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා පරීක්ෂණ කරලා අපිට NBRO වාර්තාව අපිට ලැබුණා අපේ ගෙදර අධ්‍යවදානම් කියලා. අපිට මේ ගෙදරින් පුළුවන් තරම් ඉක්මනට අයින් වෙන්න කියලා. ඊට පස්සේ රජය මැදිහත් වෙලා අපිට ඉඩමක් දුන්නා. ඒ ඉඩමත් එක්කම අපිට ලක්ෂ 50ක් හම්බුණා. ඒ වුණාට ලක්ෂ 50ම අපිට එකපාර දෙන්නේ නැහැ. එයාලා කියන කොන්දේසි වලට යටත්ව අපි අපේ අලුත් ගෙදර හදලා එයාලට පෙන්වුවාම තමයි ඒගොල්ලෝ වාරික විදිහට ඒක නිදහස් කරන්නේ. ඉතින් හරිම දුකයි මේ විදිහට දුක් මහන්සිලා අම්මා තාත්තා හම්බ කරපු සල්ලි වලින් මේ විදිහට හදපු ගේ මේ විදිහට කඩලා දාලා වෙන තැනකට යන්න වෙනවා කියන එක හිතට මාරම දුකක් දැනෙන්නේ. ඒ වුණාට ඉතින් මේ ගෙදර ඉන්න ඇත්තටම හරිම බයයි. ගොඩක් වහින වෙලාවට ගේ ඇඟුල්ට කඩාගෙන වැටෙයිද අපි නායට අහු වෙයිද මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. අපි ඉතින් වැස්ස වෙලාවට ඉතින් දැනට අර ගෙදර හදා ගන්නකල් මේ ගෙදරින් ඉතින් අයින් වෙනවා. අලුතෙන් ගයක් හදනවා කියන්නේ ශ්‍රමය හැමදේම අපි කැප කරන්න ඕනි කාලය ශ්‍රමය හැමදේම. එතකොට ඉතින් අලුතෙන් ලොකු මහන්සියක් දරන්න වෙනවා. ඇත්තටම මේ ගෙදරම අපිට ඉන්න පුළුවන් වුණා නම් කියලා හිතෙනවා මේ වැඩවලට යන්න වෙද්දී. ඒ වුණාට ඉතින් ජීවිතය ආරක්ෂා කරගන්න ඕනනේ. ඉතින් අපිට ඉඩම් හම්බුණා අපි වගේම තව ග්‍රාම සේවා කොට්ටාස එක ඒවායේ පවුල් 11කට අපිට ගෙවල් හම්බුණා. එයාලත් ඉතින් මේ දවස්වල අපිට පළවෙනි වාරිකේ නිදහස් කරලා තියෙනවා. හැමෝම ඉතින් ගෙපල් කපනවා. ඊට පස්සේ ඉතින් අත්තිවරන් දාන කට්ටියම පටන් ගන්නයි හදන්නේ. ඉතින් අපි එකටම ඉඩම් සුද්ධ කළා. ඊට පස්සේ මේ විදියට ගිනි තිව්වා. ඉඩම් සුද්ධ කරන දවස නම් ඉතින් මට යන්න ඕනේ නැහැ. මම ඉතින් මේ දවස් ගියා. ඊට පස්සේ ඉතින් කට්ටිය පහන් පෙරවල් එහෙම තියලා සමහරුවන් එකතුත් බලලා ගෙපල් කපන්න පටන් ගත්තා. අපිත් ඉතින් ඔන්න පටන් ගත්තා. මේ වීඩියෝ එකෙන් තියෙන්නේ ඉතින් ගෙපල කපන කල් විතරයි. අත්තිවාරම් දාන එකේ ඉඳලා ගේ හදන කල් වීඩියෝ එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වීඩියෝ එක ඕනි නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. බලන්නකෝ ඉතින් අර ගේ හදන්නත් මහන්සි වෙලා මේ ගේ හදන්නත් ඉතින් මහන්සි වෙන වෙලාවනේ අපිට. හරිම දුකයි. මේ වටේ පිටේ තියෙන ගෙවල් වල කට්ටිය අපිට කලින් ආපදා වෙලා ආපු කට්ටිය මේ පැත්තේ මේ අපිට ඉඩම් හම්බෙලා තියෙන ගමේම ඉන්න එක එක ආපදා වලට ලක් වෙලා මෙහෙට යපු අය ගෙවල් 180 ගාණක් තියෙනවා මෙතන. විශේෂයෙන් රජයට ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ආපදාවට ලක් වෙලා යන්නේ මං නැතුව වගේ ඉඳපු අපිට මේ වගේ මුදලක් සහ ඉඩමක් පෙජස් 10ක ඉඩමක් ලබා දීපු එක ගොඩක් අගය කරලා සලකනවා. ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මං අදට ගිහින් එන්නම්. මං ආයෙ වීඩියෝ එක අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. මගේ වීඩියෝස් ලස්සනයි නම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලලම යන්නකෝ.